Good morning guys. උදේම මේ කැම්පස් යන්න තමයි හදන්නේ. මෙතන පාලමුඩ කරන්ට් වයර් එකක් කඩන් වැටිලා. කරන්ට් එක අයින් කරලා නිසා බය නැතුව ගියා. අවුලන්නේ දැන් මගේ බඩ පිරලා දින ඉවර්ස් එක හම්බුණා මේ මම රසවත් කතන්දරයකට පස්සේ අපි දැන් මේ ලෙක්චර් එකේ තමයි ඉන්නේ. ඊළඟට අපි ආවා අපිට අපේ ගෲප් එකට වැඩක් තිබුණා. ඒක ගැන කතා කරගන්න SSC එකට ආවා. හැබැයි ඉතින් අපි ආවට ලොකු වැඩක් කරේ නැහැ. වැඩේ ප්ලෑන් කරලා කතා කර හිටියා. අද ගොඩක් වැඩ තිබුණා. උදේ ලෙක්චර් එකෙන් පස්සේ පැය 3ක් විතර ෆ්‍රී වෙලාවක් තිබුණා. ඒ නිසා අපි මේ වැඩේ දාගත්තා. දැන් හැමෝම ඉන්නවා. මට කලින් දවසක ලැබ් රිපෝට් එකක් සබ්මිට් කරන්න තිබ්බා. මම මේ කලින් ඉවර වුණ නිසා මට ඒක අමතක වෙලා මම හොස්ටල් එකට ඇවිල්ලා ඒකත් අරගෙන ඊට පස්සේ බයෙන් සර් ගියාම සර් කිව්වා අවුලක් නැහැ මම ගෙනත් දෙන්න කියලා. ඉතින් මේක දෙන්න මේ ප්ලාන්ට් සයන්ස් එකට ගියා. දැක්කද රොකට් එකක් ගිහින් තියෙනවා. මෙන්න මේක තමයි ප්ලාන්ට් සයන්ස් එක. මම ප්‍රැක්ටිකල් දවස් වලට අදත් ප්‍රැක්ටිකල් දවසක්. ප්‍රැක්ටිකල් දවස් වලට ගොඩක් වෙලාවට ඉන්නේ පාට්ලිත් එක්ක තමයි. එයත් එක්ක තමයි මේ හැමතැනම ඇවිදින්නේ. ඊළඟට මේ අපි දෙන්නත් එක්ක යන්නේ ඩොකියුමන්ට්ස් වගේ අප්‍රින්ට් කරගන්න. ඒක ප්‍රින්ට් කරගෙන තව ඊළඟට තියෙන කෙමිස්ට්‍රි ලැබ්. ඉතින් ඒකට පැය භාගයක් විතර තියෙන නිසා ඉඳ ගන්න තැනක් මේ හෙව්වා. SSC එකෙත් පිරීලා නුග ගහ යටත් නැහැ. කොට්‍රැන්ගල් එකෙත් ඉඩ තිබ්බේ නැහැ. ඊට පස්සේ ආයෙත් අපි දෙන්නත් එක්ක ප්ලාන්ට් සයන්ස් එකේ පහළ ඉඩ තියෙනවා. ඉඳගෙන ඉන්න පුළුවන් නිසා එතනට ගිහින් පැය භාගයක් විතර ඉඳලා තමයි කෙමිස්ට්‍රි ලැබ් එකට යන්නේ. මට ඇත්තටම මේ වීඩියෝ ක්ලිප්ස් ගන්න අමතක වෙනවා. මොකක් හරි වැඩක් කරලා ඉවරනම තමයි ඊට පස්සේ මතක් වෙන්නේ අයියෝ බ්ලොග් එක ෂූට් කර හිටියේ. මේ තමයි මේ මල් පැලේ සුවඳද කියලා බලන අවස්ථාව. මට මතකත් නැහැ මං ඇයි එහෙම කරේ කියලා. පොඩ මේ දවස්වල අහම් තමයි රස්නෙත් වැඩිනේ. ඊළඟට ලැබ් එකට යන්න තමයි තියෙන්නේ. මන්නම් කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් කරන්න ආසයි. හැබැයි ප්‍රැක්ටිකල් එක කරන තරම් ලේසි නෑ රිපෝට් එක ලියන එක. මොකද පාන්දර නිකන් හැරගෙන අපිට ලියන්න වෙන නිසා ඒ ප්‍රැක්ටිකල් එක කරපු සතුට දැනෙන්නේ රිපෝට් ලියනකොට තමයි. ඊළඟට දැන් ගෙදර ගිය ගමන් හොස්ටල් එකේ ගිය ගමන් කොෂ් එකක් දාලා මං 6:00ට තමයි ලියන්න පටන් ගත්තේ. පාන්දර 2:00 හරි 3 හරි වෙනකන් ලිව්වා කොහොම හරි. පාන්දර වෙනකොට ටිකක් මතකත් නැහැ මොනවද ලිව්වේ කියලා. පොඩ්ඩක් ඩිස්කෂන් ටික අවුල් යන්නේ නැති කියලා මට හිතෙනවා. කමන්නේ අපි බලමු රිසල්ට්ස් ආවම.